ඉතින් යාළුවනේ පොඩි වීඩියෝ එකක් ගෙන හිතුණා කලින් ගෙන ආපු වීඩියෝ එක දෙවෙනි කොටසක් හැටියට කලින් මම ඔයාලට ගෙනාවා පැසෙන්ජර්ස් ලගේ සේෆ්ටි සහ අනිත් ප්‍රොඩියුසර්ස් ලගේ කියන්නේ පදිකෙහි නැත්නම් අනිත් යන වාහන ගමන් කරන වාහනවල මොනවද ආරක්ෂාවට සහ සැප පහසුවට අරන් තියෙන ක්‍රියාමාර්ග කියලා පෙන්වන්න මම මේක දෙවෙනි කොටසක් හැටියට ගේන්නේ මම කලින් එදාගෙන ආපු වීඩියෝ එකේ මට හම්බුනේ සිංගල් දෙක බස් එකක් ඒ කියන්නේ තනි තට්ටුවේ බස් එකක් අද මම ගාව තියෙන තට්ටු දෙකේ බස් එකක් ඒකෙන් හින්දා පොඩි වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා ඒක වෙනන් තමයි මම ගත්තේ වීඩියෝ එක මුලින්ම ඔයාලට පේනවා ඇති එතන උඩ පේනවා අපේ ඩ්‍රයිවර් කැබ් එකේදී උඩ තට්ටුවේ කැමරා දෙකක් මගින් අපිට නිරීක්ෂණ පහසුකම් සලසලා දීලා තියෙනවා බට්ට උඩ තට්ටුව බලන්න පුළුවන් විදියට ඒ කියන්නේ තන මෙතන පඩි පෙළ උඩ තට්ටුව උඩ තට්ටුව පිටිපස්සට වෙනකම අපිට පේනවා මෙතනින් කවුරු හරි වාඩිලා ඉන්නකොට ගිලිවිල මොනවද කරන්නේ කියලා හැමදේම පේනවා. එතනදී අපිට කවුරු හරි පැසෙන්ජර් කෙනෙක් නැග්ගොත් ඒ පැසෙන්ජර් එකෙන් අපි ඒ පැසෙන්ජර් වාඩි වෙනකන් අපි උඩ තට්ටුවේ යනවා නම් උඩ තට්ටුවේ වාඩි වෙනකන් අපිට බස් එකක් පුල් අප් කරන්න බෑ බස් එක පිටත් වෙන්න බෑ. එයා වාඩි වෙනන් පස්සේ තමයි ආරක්ෂිත වුණාන් පස්සේ තමයි අපිට බස් එක එළියට ගන්න පුළුවන්. ඒ වගේම කිසිම හේතුවක් මත මේ ස්ටෑර්කේස් එකේවත් උඩ තට්ටුවේ හිටගෙනවත් කිසිම හේතුවක් මත අරගෙන යන්න බෑ අපිට කිසිම මගියෙක්ව. ඒ කියන්නේ ඒක ආරක්ෂක හේතුවක් මත මොකද පාලම් එහෙම තියෙනවා නැත්නම් හදිස්සි බ්‍රේක් ගහනවා ඒ වගේ දේවල් වුණොත් එයා වැටෙන්න පුළුවන්. පාලමක් වගේ හදිස්සිය අපිට අමතක වෙලා හරි ගියතින් පාලමක එයා හිටගෙන ඉන්න උසත් එක්ක උස බලපානවා. ඒ හින්දා තමයි හේතුව තමයි ස්ටෑර්කේස් එක ගොඩක් භයානකයි. මොකද පඩිපෙළ වල දාර තියෙනවා. හදිස්සි බ්‍රේක් එකක් මතදී එයාට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒක හින්දා අපිට කිසි හේතුවක් උඩ අපිට ඒක ගෙනියන්න එපා කියලා තමයි තියෙන්නේ. ඒ වගේම තව දෙයක් පෙන්වන්නම්. මෙතන ගහලා තියෙනවා reverse alarm must not be used between 11:30 to 7 am. ඒ කියන්නේ 11:30 අතර 11:30 උදේ 7 අතරට අපිට තියෙනවා රිවර්ස් එකේ ඒගොල්ලන් දන්නවා ඇති රිවර්ස් එකේ බීප් ගාලා හරි මොකක් හරි බෝලින් එකක් රිවර්ස් කරනකොට අපි රිවර්ස් ගිය එක දැම්මන් පස්සේ බෝලින් එකක් පෙන්නනවා. ඒ රිවර්ස් එලාම් එක මේ වෙලාව අතුලත යූස් කරන්න එපා කියලා අපිට තියෙන්නේ. ඒකට හේතුව මොකද මේක සාමාන්‍යයෙන් මිනිස්සු නිදා ගන්න වෙලාව මිනිස්සුන්ට කරදර වෙන හින්දා අපිට ඒ වෙලාව ඇතුළත රිවර්ස් එක දානවා නම් අපිට රිවර්ස් එකේදී රිවර්ස් එකේ ඒ සයිරන් එකේ එලාම් එක ඔෆ් කරන්න පුළුවන් මෙතනින් ඒ ටෝන් එක. ඒ වගේම ඔයාලට පේනවා ඉතින් දැන් බස් එකේ ඩයිවර්ෂන් කියලා බෝඩ් එකක් වැටෙනවා. ඒ වැටෙන්නේ අපිට හදිස්සිය හරි ගමන් මාර්ගයේ වෙනසක් සිද්ධ වුණොත් ඒ කියන්නේ ගමන් කරන මාර්ගයේ මොනවා හරි රෝඩ් කන්ස්ට්‍රක්ෂන් හරි මොනවා හරි හේතුවක් මත පාරක් වහලා කිසිම ඇක්සිඩන්ට් එකක් වෙලා ඒ වගේ දෙයක් අතුලත අපිට මොනවා හරි ඉන්ෆර්මේෂන් එකක් හැටියට මේක දෙනවා. ඒ කියන්නේ නගින්න ඉන්න මගින්ගේ දැනුවත් වීම සඳහා අපි සාමාන්‍ය ගමන් මාර්ගයේ හැරෙන්න වෙනත් ගමන් මාර්ගයක යූස් කරනවා පිළිවෙලා. එදිනදා යන ගමන් මාර්ගය හැරෙන්න වෙනත් ගමන් මාර්ගයක වෙනවා පිළිවෙලා. යාට දැනුම් දෙන්න තමයි බස් ඩයිවර්ෂන් කියලා බෝඩ් එකක් එතන ඉස්සරහා අපිට පෙන්වන්න පුළුවන්කම පහසුකම ලබා දීලා තියෙනවා. ඒකට යාට දැනගන්න පුළුවන් ලේසියෙන්ම අපි ගන්න ගමන් මාර්ගය වෙනසක් සිදු වෙලා තියෙනවා. එයාගේ එදිනදා ගමන් බහින තැන හරි නගින තැන හරි වෙනසක් සිදු වෙලා නම් එයාට ඒක දැනගන්න පහසුවෙන් දැන් මේව කරලා තියෙනවා. ඒ වගේම බස් එකේ කැමරාස් වල පේනවා ඇති හැමතැනම කැමරාස් හයි කරලා තියෙනවා ආරක්ෂාව සඳහා. කැමරාස් ඩ්‍රයිවර්ගේ සහ වලට පේනවා ඇති හැමතැනම මුළු බස් එකම සිකියුර් වෙලා තියෙන්නේ. උඩ තට්ටුව පහළ තට්ටුව එළිය ඒ කියන්නේ ඇතුළ එළිය ඩ්‍රයිවර්ගේ මේ තියෙන ඩ්‍රයිවර්ගේ එක ඒ වගේම එළියේ කැමරා තියෙනවා. ඔයාලට පේනවා ඇති පිටිපස්සේ කැමරාවක් තියෙනවා. මුළු බස් එකම කැමරා වලින් කවර් වෙලා තියෙන්නේ. අපිට ඇක්සිඩන්ට් එකක් හරි මොනවා හරි කිසිම හේතුවක් මොනවා හරි වුණොත් අපිට ඕනම වෙලාවක ඩීටේල්ස් ගන්න පුළුවන් මුළු බස් එකේම. ඒ වගේම තවත් දෙයක් කියන්නම්. මුළු බස් එකේ අනිවාර්ය මේක අනිවාර්ය දෙයක් තියෙනවා ඇති ෆයර් එක්ස්ටින්ගිෂර් එක. ඒක අපි හැමදාම උදේට චෙක් කරන්න ඕනේ මේක ගේජ් එක ග්‍රීන් ලෙවල් එකට තියෙනවද කියලා. මේක අනිවාර්ය දෙයක් බස් එක ඇතුළත.
ඒ වගේම තවත් දෙයක් එලාම් එකක් අපිට දීලා තියෙනවා. හදිසි එලාම් එකක් ඩ්‍රයිවර්ට මේක යූස් කරන්න පුළුවන්. මේක අපිට ප්‍රෙස් කරන්න තියෙන්නේ. ඒක ප්‍රෙස් කරාම අපිට ලොකු බස් එක ඇතුලෙන් ලොකු සයිරන් එලාම් එකක් වදිනවා. ඒක හදිසි අවස්ථාවකදී කියන්නේ හොරෙක් පන්නනවා. ඉතින් බස් එක ඇතුලේ මොකක් හරි කරදරයක් වෙලා නම් ඒ වගේම අපිට ඕනම හේතුවක් ඕනම හදිසි අවස්ථාවකදී අපිට මේක යූස් කරන්න පුළුවන්. මේකෙන් වෙන්නේ ලොකු සයිරන් එකක් සද්ද වෙලා මුළු බස් එකේම වටපිටාවින් ආයෙත් දැනුම් දෙනවා මොකක් හරි බස් එක ඇතුලේ සිද්ධ වෙනවා කියලා. ඒක තමයි ඒක දීලා තියෙන්නේ.